හායි මගේ තුන්වෙනි ව්ලොග් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක බලන ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම අද ඔයාලට කියන්න යන්නේ කොහොමද මම පැඩි open water diver license එක ගත්තේ කියලා. ඔයා ඩයිවින් වලට ආස කෙනෙක් නම් ඒ වගේම තමයි ඕෂන් රිලේටඩ් රිසර්ච් එකක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඕෂන් රිලේටඩ් ස්ටඩි කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙයි. එහෙනම් ස්කිප් කරන්නේ නැතුව අන්තිම වෙනකම් බලන්න. මම මගේ ඕපන් වෝටර් ඩයිවර් ලයිසන්ස් එක ගත්තේ දොඩන්දුව ඩයිවින් ඇන්ඩ් වෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් එකෙන්. ඉතින් වීඩියෝ එක පටන් ගද්දිම ගොඩාක් ආදරේ මතක් කරනවා මගේ ඩයිවින් ඉන්ස්ට්‍රක්ටර්, ඒ වගේම ඩයිවින් මාස්ටර්, ඒ වගේම තමයි මට මේ ලයිසන්ස් එක ගන්න උදව් කරපු මගේ අම්මා, තාත්තා ඇතුළු හැමෝම. මාත් එක මේ කෝස් එක කරන්න තවත් මගේ යාළුවෝ 5 දෙනෙක් හිටියා. ඉතින් අපි 6 දෙනාම මේ කෝස් එක සම්පූර්ණ කරනකම් නැවතලා හිටියෙත් මේ ක්ලබ් එකේම තමයි. මෙතන වැඩ කරන හැමෝම ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි, ඒ වගේම තමයි ගොඩාක් සපෝටිව්. උදේ මට වගේ වෙනකොට හැමෝම ඩයිව් කරන්න යන ලෑස්ති වෙනවා. ඉතින් ඒ වෙලාවට හැමෝම තමන්ගේ ගෑස් සිලින්ඩර් එකට BCD එක, ඒ වගේම රෙගියුලේටර් එක සෙට් කරලා තමන්ගේ බරට ගැලපෙන වේට් බෙල්ට් එක, ඒ වගේම තමයි තමන්ට සෙට් වෙන ෆින්ස්, මාස්ක් මේ හැම දෙයක්ම රෙඩි කරන්න ඕනි. ඊට පස්සේ මේ බඩු සේරම බෝට් එකට ලෝඩ් කරගෙන අපි ඩයිව් සයිට් එකට යනවා. ඩයිව් සයිට් එකට ගියාට පස්සේ අපේ ඉන්ස්ට්‍රක්ටර් අපි හැමෝටම බ්‍රීෆින් එකක් දෙනවා කොහොමද අපි සිග්නල්ස් යූස් කරන්න කියලා. මොකද අපි අන්ඩර් වෝටර් එහෙම නැත්නම් මොහොත ඇතුලේ ඉන්නකොට අපිට කතා කරන්න බෑනේ. අපි අනිත් අයත් එක්ක කමියුනිකේට් කරන්නේ සිග්නල්ස් වලින්. සාමාන්‍යයෙන් ඩයිව් කරනකොට අපි තනියම ඩයිව් කරන්නේ නැහැ. හැම වෙලාවෙම අපි බඩි පෙයාස් විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ දෙන්න තමයි ඩයිව් කරන්නේ. ඉතින් මේ ඩයිව් එක පටන් අරගෙන ඉවර වෙනකම්ම ඔයාලා දෙන්න එකටම ඉන්න ඕනි. මෙතන ඔයගලන්ට බලන්න පුළුවන් කොහොමද මම බෑක් රෝල් එකක් කරලා වතුරට බහින්නේ කියලා. ඊට පස්සේ ඉතින් අපි හැමෝම ටීම් එකක් විදිහට මෙන්න මේ රෝප් එක යූස් කරලා වතුර ඇතුළට යන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඩිසෙන්ඩ් වෙන්න කලින් අපේ ඉන්ස්ට්‍රක්ටර් හරි අපේ මාස්ටර් හරි ගිහිල්ලා මෙන්න මේ රෝප් එක වතුර යට සෙට් කරලා එනවා. ඊට පස්සේ ඉතින් අපිට මේ රෝප් එක යූස් කරලා හරිම ලේසියෙන් ටීම් එකක් විදිහට ලොකේට් වෙන්න පුළුවන්. ඒ අතරේදී මම චූටි විස්තරයක් කරන්න මොකද්ද මේ පැඩි ඕපන් වෝටර් ඩයිවර් ලයිසන්ස් කියන්නේ කියලා. මේ පැඩි කියලා කියන්නේ ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් ඔෆ් ඩයිවිං ඉන්ස්ට්‍රක්ටර්ස් කියන එක. මේ ආයතනය තමයි ලෝකේ තියෙන ලොකුම, ඒ වගේම තමයි ගොඩක්ම පිළිගත්ත ඩයිවිං ට්‍රේනින් ඕගනයිසේෂන් එක වෙන්නේ. බිගිනර් ලෙවල් එකේ ඉඳන් ප්‍රොෆෙෂනල් ලෙවල් එකට යනකම් ඩයිවිං වල හැම සර්ටිෆිකේට් එකම නිකුත් කරන්නේ මෙන්න මේ පැඩි කියන ඕගනයිසේෂන් එකෙන්. ඔයා ඩයිවිං වලට ආස කෙනෙක් නම් ඕපන් වෝටර් ඩයිවර් ලයිසන්ස් එකෙන් පස්සේ ඇඩ්වාන්ස්ඩ් ඕපන් වෝටර් ඩයිවර්, රෙස්කියු ඩයිවර්, ඩයිව් මාස්ටර් ඒ විතරක් නෙවෙයි ඉන්ස්ට්‍රක්ටර්ගේ ලෙවල් එකට උනත් ඔයාට යන්න පුළුවන්. ඕපන් වෝටර් ඩයිවර් ලයිසන්ස් එක ගත්තට පස්සේ ලෝකේ තියෙන ඕනෙම ඩයිව් සයිට් එකක අඩි 60ක් වෙනකන් ඔයාට ඩයිව් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා විනෝදයට ඩයිව් කරන්න ආස කෙනෙක් නම්, මුහුදාශ්‍රිත ජොබ් එකක්, ඒ වගේම රිසර්ච් එකක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඕපන් වෝටර් ඩයිවර් ලයිසන්ස් එක ගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. මගෙන් ගොඩාක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි පීනන්න බැරි නම්, එහෙම නැත්නම් Tamanට ස්විම් කරන්න බැරි නම් මේ ලයිසන්ස් එක ගන්න බැරිද කියන එක. එහෙම එකක් නැහැ. ඇත්තටම ඔයාට මේ ලයිසන්ස් එක ගන්න කලින් ස්කිල්ස් ගොඩාක් ෆුල්ෆිල් කරන්න තියෙනවා. මෙන්න මේ දවස්වල පූල් එකකට එහෙම නැත්නම් මුහුද නොගැඹුරු තැනකට ගිහිල්ලා ඩයිව් කරනකොට තමන්ට තියෙන්න ඕනි හැම ස්කිල් එකක් ගැනම ලොකුම ලොකු පුහුණුවක් හම්බ වෙනවා. ඉතින් ඔයා මෙන්න මේ ස්කිල්ස් ටික හරියටම ප්‍රගුණ කළාට පස්සේ තමයි ලොග් බුක් එකත් එක්ක ඔයාට ඔයාගේ ලයිසන්ස් එක හම්බ වෙන්නේ. මට මේ ලයිසන්ස් එකත් එක්ක ගොඩාක් ඔපචුනිටිස් හම්බුණා. ඒ වගේම තමයි ගොඩාක් අත්දැකීම් එකතු කරගන්නත් පුළුවන් වුණා. මේ තියෙන්නේ කැලණි යුනිවර්සිටි එකේ රොටරැක්ට් ක්ලබ් එකත් එක්ක අපේ ඩයිවිං ක්ලබ් එක එකතු වෙලා කරපු සභා සමුද්‍ර මෙහෙවර කියන සීබෙඩ් ක්ලීනප් ප්‍රොජෙක්ට් එක. ඉතින් මෙතනදී අපි ඩයිවර්ස්ලා විදිහට ගිහිල්ලා මුහුද පතර තියෙන පොලිතීන්, ප්ලාස්ටික්, ඒ වගේම තමයි අතෑරලා දාපු දැල් මේ වගේ දේවල් අයින් කරලා මුහුද පතර පිරිසිදු කරන්න දායක වුණා.
ඒ වගේම තමයි මේ තියෙන්නේ සම්පත් බැංකුවත් එක්ක එකතු වෙලා කරපු ලස්සන කොරල් රීස්ටොරේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. මේක අපි කළේ මිරිස්සේ විවිධ හේතුන් නිසා විනාශ වෙලා යන කොරල් පර නැවත වගා කිරීම තමයි මෙතනදී අපි කළේ. ඉතින් මං වගේ ඔයත් මේ ලස්සනම ලස්සන මුහුදු පතුලේ නිමිදෙන්න කැමති කෙනෙක් නම් සාගර ආරක්ෂා කරන විවිධ වැඩසටහන් වලට දායක වෙන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. බයි.